හරි ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ. ඔන්න එහෙනම් භාෂාවේ සොඳුරු පන්හිඳ අපේ ඔන්ලයින් O level සිංහල පන්තියත් එක්ක තමයි අද මගේ දුවලා පුතාලා එකතු වෙලා ඉන්නේ. පුතේ අපි අද විශේෂිත වූ වැඩක් තමයි සාකච්ඡා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. මොකද ඔයාලගේ නිබන්ධනේ තාම ලබන සතියේ නම් තමයි අපේ නිබන්ධන ක්ලාස් එක ක්‍රියාත්මක වෙන්නේ නිබන්ධන ගත්තු දුවා දරුවන්ට. එතකොට අද හැමෝටම සමූහයේ ඉන්න එහෙම නැත්නම් ඔයාලගේ යාළුවෝ හැමෝටම අද පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා අද අපි ඉක්මනට දුවලා ගිහිල්ලා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා එහෙම නැත්නම් ලින්ක් එක අරන් යාළුවන්ට ෂෙයා කරලා යාළුවෝ ටික ඉක්මනට මේ පැත්තට ඇදලා ගන්න. හරි. අද ඔයාලට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබෙන විභාගයට අත්‍යවශ්‍ය පාඩම් එක කීපයක් තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ පුතේ. ඒක කතා කරන්න කලින් යාළුවන්ට ලින්ක් ෂෙයා කරලා ස්ටේටස් පාරක් දාලා ගන්න. තව කීප දෙනෙකුටම සම්බන්ධ වෙන්න පුළුවන්. ළමයි 20ක් සම්බන්ධ වෙන්න පුළුවන් මේ ලින්ක් එකට. හරිද පුතේ? හරි. එහෙනම් පැටියෝ අද අපි අපේ පාඩම් කොටස පටන් ගන්න යන්නේ පුතේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඔයාලත් එක්ක ඔයාලගේ ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු හම්බෙන රචනා කොටස සහ සාරාංශ කොටස පිළිබඳව ඔයාලා හොඳාකාරවම දන්නවා පැටියෝ වැඩිපුරම ලකුණු හම්බෙන්නේ ව්‍යාකරණ ප්‍රශ්න පත්‍රයේ රචනාවට. ඒ ලකුණු 25ක්. ඔය ලකුණු 25 ඔයා නිකන් හිටපු පළියටවත් නේද? ඔයා වචන ලියලා කොළ පුරෝපු පළියටවත් ලකුණු 25ක් ලැබෙන්නේ නැහැ. රචනාවට ලකුණු 25ක් දෙන්නේ ඒ රචනාව හරියට ලිවීමේ අවශ්‍යතාවයක් තියෙන හින්දා. එතකොට කොහොමද හරියට රචනාවක් ලියන්නේ? කොහොමද හරියට අපි සාරාංශයක් සංවිධානය කරන්නේ? මෙන්න මේ විශේෂිත වූ වැඩසටහන් දෙක තමයි අද දවස තුල අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතා. හරි. ඒ සාකච්ඡා ක්‍රියාමාර්ගයට යන්න කලින් මම ඔයාලට යෝජනා කරනවා ඉක්මනට අපේ පන්තිය පැත්තට යාළුවෝ සම්බන්ධ කරලා ගන්න. හරි. ඉක්මනට සම්බන්ධ කරලා ගන්න. වැඩේ පටන් ගන්න කලින්. හරි පැටියෝ අපි ඔන්න එහෙනම් අපේ වැඩේ පටන් ගන්නවා. මුලින්ම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට එන සාරාංශය. කොහොමද සාරාංශයක් හරියට ලියන්නේ? සාරාංශකරණය කියන මාතෘකාව ගැන තමයි පුතේ අපි මුලින්ම සාකච්ඡා කරන්න යන්නේ. සාරාංශකරණය. පුතා මේ සාරාංශකරණය ගැන කියනවා නම් සාරාංශය තමයි ඔයාලගේ O level සිංහල ප්‍රශ්න පත්‍රයේ ව්‍යාකරණ පේපරේ වැඩි ලකුණු හම්බෙන ප්‍රශ්න දෙකෙන් එක ප්‍රශ්නයක් වෙනවා. එතකොට මේ සාරාංශයකට උත්තරයක් ලියද්දී මගේ පුතාලා දැනගන්න ඕනේ කොහොමද සාරාංශයක් විෂයාකාරව කළමනාකරණය කරගත යුත්තේ කියලා. සාරාංශයක් කොහොමද අපි හරියට ලියන්නේ කියලා. පුතේ සාරාංශයක් ලියද්දී මම ඔයාලට සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කීපයක් මුලින්ම කියලා දෙනවා. මුල්ම එක තමයි පැටියෝ සාරාංශයක් ඔයාලා ලියනවා නම් ඔන්න ඔය සාරාංශයේ වචන ගණන
තුනෙන් එකක් ලෙස ලිවිය යුතුයි. පුතේ ඔයාලා සාරාංශය ලියද්දී සාරාංශය ලියන්න ඕනේ වචන ප්‍රමාණයක් තියෙනවා. ඔන්න ඔය වචන ප්‍රමාණයට අනුව සාමාන්‍ය පෙළ ලියන දරුවන් විදිහට ඔයාලා සාරාංශය ලිව්වේ නැත්නම් ඔයාලට ලැබෙන්න තියෙන ලකුණු ගානේ සෑහෙන එහෙම නැත්නම් යම් ප්‍රමාණයක් අඩු වෙනවා. එහෙනම් පැටියෝ සාරාංශයක් දෙද්දී අපිට සාරාංශකරණය කරන්න කියලා දෙද්දී අපිට මුලින්ම තියෙන වචන 55ක් 65ක් අතර 65ක් 75ක් අතර 60ක් 70ක් අතර එහෙම නැත්නම් තුනෙන් එකක් වෙන විදිහටද කියලා තියෙනවා. එතකොට ඔයාලගේ ප්‍රශ්නේ තියෙන විදිහට ඔයාලා තමන්ගේ වචන ප්‍රමාණය සංවිධානය කිරීම තමයි මේකෙන් මුලින්ම වැදගත් වෙන කාරණාව. අනිත් එක තමයි පුතේ විශේෂයෙන්ම මම මතක් කරන්න කැමති කාරණාව තනි ඡේදයකින් සාරාංශය ලිවිය යුතුයි. පුතේ සාරාංශය ලියද්දී අපිට දීලා තියෙන ප්‍රශ්නේ එහෙම නැත්නම් සාරාංශකරණය කරන්න කියලා දීලා තියෙන ප්‍රශ්න පත්‍රයේ තියෙන ප්‍රශ්නේ අපිට ඡේද දෙක තුනකට කඩලා දෙන්න පුළුවන්. ඡේද 1 2 3යි කියලා ඡේද 3කට විතර දෙන්න පුළුවන්. හැබැයි පැටියෝ ඔයාලගේ ප්‍රශ්නය ඇතුලේ ඡේද කීයක් දීලා තිබ්බත් ඔයාලා ඒ ඡේද සාරාංශය කරද්දී තනි ඡේදකින් ලියන්න ඕනේ එක ඡේදයයි. සාරාංශවල පැටියෝ කොයි වෙලාවකවත් ඡේද බෙදා කියන්නේ නැහැ. ඡේද වෙන් කරන්නේ නැහැ. ඔන්න ඕක මට ඉතාමත්ම අමිහිරි අත්දැකීමක් වුණා මම සාමාන්‍ය පෙළ ලියද්දි. මොකද මම ලියද්දී මට ඕක හරියට අවබෝධ වෙලා තිබ්බේ නැහැ ගුරුවරයෙක් කියලා. අපිට පුතේ අපිට පේපර් එකේ සාරාංශකරණය කරන්න කියලා ඡේද දෙකක් ආවා. මම කරපු සාරාංශෙත් මම ඡේද දෙකකට තමයි ලිව්වේ. එතකොට පැටියෝ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ කාරණාව තමයි සාරාංශයක් කරද්දී පුතේ තනි ඡේදෙන් තමයි සාරාංශය ලියන්නේ. ඡේද කීයක් තිබ්බත් එක ඡේදෙ. මම අද ඔයාලට මීට් එකට කියලා දෙනවා කොහොමද සාරාංශය ලියන්නේ. තේරුණාද? එතකොට නිබන්ධන ගත්තු දරුවන්ට මේ මාසෙ විතරක් පුතේ දැන් අද 15 වෙනි. එතකොට අපිට දැන් ලබන සතියේ නම් අපේ නිබන්ධනය කරන්න එපේ. එතකොට ගෙදරට එන්න කාලයක් නෑ ඔයාලගේ. එහෙනම් මේ මාසෙ විතරක් ඔයාලට මම PDF එක දානවා නිබන්ධනේ. හැබැයි ලබන මාසෙ නම් පැටියෝ ඔයාලගේ නිබන්ධනය ගෙදරටම එවනවා. අනිත් එක තමයි පුතේ අපි විශේෂිත වැඩසටහන් කීපයක් ඔයාලගේ පන්ති ඇතුලේ සාකච්ඡා කරනවා වගේම ක්‍රියාත්මක කරනවා. එකක් තමයි O level කරන ඔයාට දැන් ඔයාලගේ 10 කෙනෙක් වුණත් 11 කෙනෙක් වුණත් O level කරන ඔයාට හරිද පැටියෝ O level කරන ඔයාට theory සහ revision දෙකම අපේ මේ පාඨමාලාව ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. theory පන්තියක් තියෙනවා revision පන්තියක් තියෙනවා. තේරුණාද? එතකොට ඔයාලගේ රිවිෂන් එක හෙට තියෙනවා 11 වසරේ දරුවන්ගේ රිවිෂන් එක 10 වසරේ දරුවන්ගේ රිවිෂන් එක සෙන්සර් කියන එක මතක තියාගන්න. එතකොට අපි සාරාංශකරණය ඇතුලේ වචන ගණන තුනෙන් එකක් විදිහට පුතේ සාරාංශය තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට දීලා තියෙනවනේ එක්කෝ වචන 50ක් 60ක් අතර 55ක් 65ක් අතර කියලා. අන්න ඒ ප්‍රමාණයට තියෙනවා. අනිත් එක තමයි පුතේ සාරාංශ ලියද්දී තනි ඡේදයකින් සාරාංශකරණය කරන්න ඕනේ. සාරාංශකරණය කරද්දී තනි ඡේදයයි තියෙන්න පුළුවන්. තේරුණාද? එක ඡේදයයි. අනිත් විශේෂම කාරණාව තමයි පැටියෝ ඔයාලා සාරාංශකරණයක් කරද්දී ඔයාලගේ සාරාංශය ඇතුළට උපමා රූපක වර්ණනා ඉවත් කළ යුතුය. ඔයාලගේ සාරාංශය ඇතුලේ තියෙන පුතේ ඔයාලගේ සාරාංශය ඇතුලේ තියෙන පැටියෝ මෙන්න මේ වාගේ
උපමා රූපක කියන අනවශ්‍ය විදිය වර්ණනා තියෙන්නේ. ඔන්න ඔය අනවශ්‍ය විදිය වර්ණනා අයින් කරන්න ඕනේ. තේරුණාද? ඔව් මචං ලින්ක් එක ෂෙයා කරලා ගනින්න. හරි. ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න දෙන්නත් කමක් නැහැ. හරි මගෙන් අහන්න දෙයක් නැහැ. ලස්සන සර් කෙනෙක් ඉන්නවා. මට hina වෙන්න කියලා විතරයි කියන්නත් මම ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න මම hina වෙලා ඉන්නවා. ඔයාලා ෂෙයා කරලා ගන්න. හරි. යාළුවා ඇදලා ගන්න. එතකොට සාරාංශකරණය කරද්දී වචන ගණන තුනෙන් එකක් වෙන්න ඕනේ. පරිච්ඡේදයකින් සාරාංශ ලියන්න ඕනේ. අනිත් එක පුතේ උපමා රූපක වර්ණනා තියනවා නම් ඔයාලට දීලා තියෙන ඡේදෙව්වයි කරා. ඒ කියන්නේ පුතේ මේ සාරාංශයක් කියද්දී ඔයාලා හොඳට මතක තියාගත යුතු කාරණාව තමයි ඔයාලා මම හිතනවා කියවලා ඇති ඔයාලගේ බුද්ධ ධර්මයේ පොත එහෙම නේද? ඔය බුද්ධ ධර්මයේ පොතේ අවසානයේ තියෙන සාරාංශය කියලා චූටි කෑල්ලක් තියනවද එහෙම කෑල්ලක්? නැත්තම් කලින් එක හරි හම්බෙලා තියෙනවද? ඔන්න ඔය සමස්ත පාඩමේ හරය තමයි පුතේ සාරාංශය දෙන්නේ. එහෙම නැත්තම් මෙහෙම හිතන්න ඔයාලගේ ගෙදරට එනවා මාමා කෙනෙක් හරි නැන්දා කෙනෙක් හරි නේද වල්පල් ටිකක් කියාගෙන බොරු ටිකක් කියාගෙන කාගේ හරි වර්ණනාවක් දීගෙන එන මොනා හරි කියාගෙන නේද අපිට මෙලෝ හසරක් තේරෙන්න විදිහට කියවගෙන කාගේදෝ මොන කියාගෙන යන නැන්දා කෙනෙක් හරි මාමා කෙනෙක් හරි එනවා. ඔයාලා ඊට පස්සේ යාලා යන්න ඇරලා මොකද කරන්නේ? මොකක්ද මේ ගෑණි කියපු අරුපේ කියලා තේරුම් ගන්න මොකක්ද? එයා කියපු දේවල් වලින් අනවශ්‍ය ටික අයින් කරලා තේරුම් ගන්න මොකක්ද මේ වැඩිපුර කිව්වේ? කාගේ ගුණද මේ වැයුවේ? නේද? අපි යම්කිසි කතාවකින් එහෙම නැත්නම් යම්කිසි සිදුවීමකින් යම්කිසි ඡේදයකින් එහි සාරය පමණක් ලබා ගැනීම තමයි පුතේ සාරාංශකරණය කියන්නේ සිද්ධ වෙන්නේ. එතකොට සාරාංශකරණයක් කරද්දී පුතේ අපිට අනවශ්‍ය වර්ණනා වැඩක් නැහැ. අනවශ්‍ය කියුම් වැඩක් නැහැ. අනවශ්‍ය යෙදුම් වැඩක් නැහැ. අපිට ඕනේ ඒකේ මොකක්ද හරය කියලා දැනගන්න එක විතරයි පැටි. හරය විතරයි ඕනේ. තේරුණාද? එතකොට පුතා ඔය සාරාංශයක් සිද්ධ කරද්දී එහෙම නැත්නම් සාරාංශයක් ලියද්දී ගොඩක් ළමයිට මතුවෙන ප්‍රශ්නයක් තමයි පුතේ මොකක්ද? ඡේදේ තියෙන වචනම සාරාංශය ඇතුලේ තියෙන්න ඕනේ. අපි ඡේද ලියපුවා ටිකම සාරාංශය තියෙන්න ඕනේ. එහෙම දෙයක් නැහැ පුතේ. තේරුණාද? එහෙම දෙයක් නැහැ. ඔයාලගේ ඡේදේ මොකක් හරි දෙයක් තියෙනවා නම් ඡේද යම්කිසි වාක්‍යයක් තියෙනවා නම් නැත්නම් දිග ඡේද ඛණ්ඩයක් තියෙනවා නම් පැටියෝ ඔයාට තේරෙන විදිහට ඒකේ අදහස අරන් ඔයාගේ වචනෙන් සාරාංශ ලිව්වට කමක් නැහැ. ඡේදේ තියෙන වචන ඕනේ නැහැ. ඡේදෙන් අදහස් අරන් ඔයාගේ වචනේ සාරාංශ ලියන්න ඒක ප්‍රමාණවත් පුතා. ඔයාගේ වචනේ සාරාංශ ලියන එක ප්‍රමාණවත්. එතකොට අනිත් කාරණාව තමයි අදහස සරලව ලිවිය යුතුය. අදහස සරලව. අවසාන කාරණාව තමයි පුතේ සාරාංශකරණය අවසානයේ ඔයාලගේ සාරාංශකරණය අවසානයේ වචන ගණන සඳහන් කළ යුතුය. වචන ගණන සඳහන් කළ යුතුය. තේරුණාද? එතකොට සාරාංශයක් ලියද්දී පැටියෝ සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කීපයක් ඔන්න මම දැන් ඔයාලට කිව්වා. එකක් තමයි පුතේ වචන ගාන තුනෙන් එකක් විදියට ලියන්න ඕනේ සාරාංශයක් ලියද්දී. ඒක තමයි අංක 1. එහෙම නැත්නම් තුනෙන් එකක්ම කියන්න එපා පැටියෝ. ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ වචන ගානකින් ලියන්න කියලා. ඔයාලා ඒ දීලා තියෙන නියමිත වචන ගානෙන් ලියන්න ඕනේ. ඊට පස්සේ පුතේ
අනිත් වැදගත්ම කාරණාව තමයි සාරාංශයක් ලියද්දී ඡේද කීයක් තිබ්බත් තනි ඡේදයකින් ඔයාගේ සාරාංශය සිද්ධ කරන්න ඕනේ තනි ඡේදයකින්. තේරුණාද? ඡේද කැඩුවොත් ලකුණු අඩු වෙනවා. වචන ගාන 55 65 අතර කියලා ඔයා 54න් ලිව්වත් 66න් ලිව්වත් ඔයාගේ ලකුණු අඩු වෙනවා පුතා. නීට් එකට තමයි වැඩේ තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ ලැබිලා තියෙන ඡේදය ඇතුලේ තියෙන උපමා රූපක වර්ණන ඔය අනවශ්‍ය වර්ණනාදී ඉවත් කරන්න ඕනේ. අපිට යම්කිසි කතාවක් කියන්න ඒකේ හරය තේරුම් ගන්න උපමා රූපක අවශ්‍ය නැහැ පුතා. හිතන්නකෝ මට යාළුවෙක් ඉන්නවා දිනේෂ් කියලා. මට දිනේෂ් කියලා යාළුවෙක් ඉන්නවා කියලා හිතමු. එතකොට ඔය දිනේෂ් කියන යාළුවා ගොඩක් මෝඩයි කියලා හිතමු අපි. නේද? ගොඩක් මෝඩයි කියලා. එතකොට පැටියෝ ඔය දිනේෂ් කියන මම කියනවා මෙන්න මෙහෙම ඔයාලා. මගේ හොඳම යාළුවා දිනේෂ්. දිනේෂ්ගේ කොණ්ඩේ පොකුටුයි. දිනේෂ් කළු පාටයි. දිනේෂ් ගොඩක් මහතයි. දිනේෂ් පාඩම් කරන්නෙත් නෑ හරියට මෝඩෙක් වාගේ හැසිරෙන්නේ. හැබැයි දිනේෂ් ඉතාමත්ම දුර්වල ළමයෙක්. ඔන්න ඕම තියෙද්දි මට ඒ කියපු කතාවේ හරය කොහොමද මං ගන්නෙ? හරය ගන්නෙ පුතා මට දිනේෂ්ගේ කොණ්ඩේ වැඩක් තියනවද? මට දිනේෂ්ගේ හැඩරුව වැඩක් තියනවද? මට දිනේෂ්ගේ වෙන දෙයක් වැඩක් තියනවද? වැඩක් නෑ. කොහොමද? මම එතන ගියා මගේ හොඳම යාළුවා දිනේෂ්. ඒක වැඩක් නෑ අපිට. හොඳම කෑලි වැඩක් නෑ. විශේෂණ කෑලි වැඩක් නෑ. ඕක සාරාංශ කරනවා නම් මගේ යාළුවා දිනේෂ්. මගෙත් ඕනේ යාළුවා දිනේෂ්. එයා කොණ්ඩේ ඕනේ නෑ. එයා මොනවටද දුර්වල ඕනේ. මගේ යාළුවා දිනේෂ්. ඔහු දුර්වල එච්චරයි. අර අනවශ්‍ය වර්ණනා අනවශ්‍ය කිවි නේද? ඕනේ නෑ පුතා. එතකොට උපමා රූපක වර්ණනා තියනවා නම් පැටියෝ අනිවාර්යයෙන්ම ඔයාලා ඒක ඉවත් කරන්න ඕනේ. ඉවත් කරලා මම අර කියපු විදියට සරලව අදහස ලියන්න ඕනේ. ඔයාගේ අදහස සරලව ලිවිය යුතුයි. මේ ලියලා පැටියෝ අවසානයේ සාරාංශකරණයේ අවසානයේ ඔයා ලියපු වචන දාන දකුණු පැත්තේ මෙන්න මේ විදිහට වචන ගණන කියලා සඳහන් කරන්න ඕනේ. ඔන්න ඔය වචන ගාන ලියද්දි පුතේ හරිම වචන ගාන තමයි ලියන්නේ. මෙන්න මේකයි ලිමිට් එක 65 75 අතර ලිමිට් එක තිබිලා ඔයා 75ට වඩා ලියලා තිබිලා නේද? ඔයා මේක සර් කියවන්න නැති වෙයි මිස් කියවන්න නැති වෙයි කියලා හිතලා 75යි කියලා දැම්මොත් වැරදි. මේ බොරු කියවනත් ලකුණු කපයි. තේරෙනවද? එහෙනම් අවංකව ගණන් කරලා හරියට සාරාංශ වචන ගාන මෙන්න මේ විදිහට දාන්න ඕනේ දකුණු පැත්තට. එතකොට පැටියෝ සාරාංශ කරන එකදී සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු පහක් තිබුණා. එකක් වචන ගණන තුනෙන් එකක් විදියට ලියන්න ඕනේ. එහෙමත් නැත්නම් පුතේ කොහමද? වචන 55 65 අතර කියලා කියනවා නම් ඒ විදියට ලියන්න. ඔයාට දීලා තියෙන උපදේශය පිළිපදින්න එතනදී. අනිත් එක පුතේ ඡේද කීයක් තිබ්බත් ඔයා තනි ඡේදකින් උත්තර ලියන්න ඕනේ. ඡේද ඔයාගේ සාරාංශය ඇතුලේ කීයක් තිබ්බත් ඔයා එකම එක ඡේදකින් ඔයාගේ සාරාංශය ලියන්න ඕනේ පුතා. අනිත් වැදගත්ම කාරණාව තමයි පැටියෝ උපමා රූපක වර්ණනා තියෙන දේවල් අනවශ්‍ය විදිහේ වර්ණනා සියල්ල ඉවත් කළ යුතුයි. සියල්ල ඉවත් කළ යුතුයි. දාන්නේ උපමා දාන්නේ සාරාංශයට සාරාංශකරණයක් කියන්නේම හරයක්. තේරුණාද? මේ හරයක් එක්ක තමයි කතන්දරේ ගොඩ නැගෙන්නේ. ඒ කතන්දරේ වටේ තියෙන උපමා රූපක හරියට මොනවා වගේද? ඔයාලා වාහනයක් ගත්තොත් බයික් එකක් ගත්තොත් බයික් එකට නේද එක එක වැඩ කෑලි දාන්න ස්ටිකර් රලවනවා නේද? සයිලන්සර් අනම්මනම් හයි කරනවා නේද? ගැජමැටික් කෙල්ලන්නේ අන්න ඒ වාගේ. හරේ බයික් එක ගැජමැටික් මොනවාද? ඒ වගේ අනවශ්‍ය දේවල්. ඒ ගැජමැටික් එක නැතත් බයික් එකට යන්න පුළුවන්. තේරුණාද? ඔයා අලුත් ස්ටිකරේ නැතත් බයික් එකට යන්න පුළුවන්. එතකොට ඒව අනවශ්‍ය දේවල්.
ඒ අනවශ්‍ය වර්ණනා නැතත් ඔයාගේ බයික් එකට යන්න පුළුවන්. ඒ වගේ තමයි වගේ සාරාංශයක්. උපමා කෑලි, රූපක කෑලි, වර්ණනා කෑලි මොනවාද අනවශ්‍ය දේවල්. ඔයා අවශ්‍ය ටික විතරක් ගන්න හරය ගන්න. ඒ හරය ආරම් පුතා ඔයා ඔයාගේ අදහස් ලියන්න. ඔයාලට දීලා තියෙන ඡේදෙ තියනවනේ. ඒ ඡේදෙ වචන වෙන්න ඕනේ නැහැ. ඒ ඡේදෙ වචන නොවෙන්න ඕනෙත් නැහැ. ඔයා කැමති විදිහකට. ඔයාලට තේරෙන විදිහකට අදහස් අරන් ඒ අදහස් ඔයාගේ වචනෙන් දෙන්න පුතේ කොලේට. ඔයාගේ වචනෙන් දෙන්න පිළිතුරු පත්‍රෙට. එතන තමයි සාරාංශකරණයක් වෙන්නේ. ඒක මතක තියාගන්න. ඊට පස්සේ අවසානයේ පැටියෝ සාරාංශකරණයේ අවසානයේ වචන ගාන කීයද කියලා දාන්න ඕනේ. වචන ඔයා ලියපු සාරාංශ වචන කීයක් තිබ්බද කියලා දාන්න ඕනේ. ගාන මේක ස්ක්‍රීන්ෂොට් එකක් හරි මොකක් හරි කරගන්නනේ. නැත්නම් පොලේක ලියා ගන්න, පොතක ලියා ගන්න, ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මොකද මේක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඔයාලගේ රිවිෂන් ක්ලාස් එක අපි කරනවා. රිවිෂන් ක්ලාස් එකේ පේපර් දෙනවා. පේපර් සාකච්ඡා කරද්දී ඔයාලා වරද්දන්න නැතුව මේවා ලියලා තියෙන්න ඕනේ. එතකොට පුතේ මතක තියාගන්න අපේ ඔන්ලයින් ක්ලාස් එක තමයි තියරි හා රිවිෂන් යම අනිත් එක තමයි ඔයාලගේ සිය පාඩම් ඒකකයකටම වෙනම ප්‍රශ්න පත්‍රයක් ලබා දීලා අපි සාකච්ඡා කරනවා. අපි සිංහල අක්ෂරමාලාව පාඩම කරොත් ඒ සතියේ රිවිෂන් එකේ සිංහල අක්ෂරමාලාව පාඩමට අදාළව මේ ප්‍රශ්න පත්‍රයක් දීලා අපි ඒක සාකච්ඡා කරනවා. එතකොට ඔයාලට MCQ පේපර් නේද? එතකොට MCQ වලට අමතරව කෙටි ප්‍රශ්න ලැබෙනවා ඒ සෑම පාඩමකින්ම. ඊට පස්සේ පුතා අවසාන සතියේ මාසේ අවසාන සතියේ ඔයාලට සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් හම්බ වෙනවා පිළිතුරු ලියන්න. ඒ ප්‍රශ්න පත්‍රේ පිළිතුරු මම බලලා ඔයාලව A B C කියලා ගෲප් තුනක් තියෙනවා. ඔය ගෲප් තුනේ දරුවන් එකතු කරලා ප්‍රෑන්ක් කරලා ඔයාලගේ මට්ටම දැනුවත් කරනවා. එතකොට මේ වැඩපිළිවෙලත් එක්ක තමයි ඔයාලා ඉස්සරහට යන්නේ. හරි. ඔයාලගේ ඔක්කොම විෂය නිර්දේශ දෙන සියලු පාඩම් ඒකක අනිත් එක ප්‍රශ්න පත්‍ර කොටස් අනුමාන නේද පසුගිය විභාග ප්‍රශ්න අපි මේ සියල්ල අපේ පාඨමාලාවේ සාකච්ඡා කරනවා. තේරුණාද? ඒ හින්දා එක දවසක්වත් පන්ති කට් කරගන්න එපා පැටියෝ. මේ Tamanට බැරිම තැනක් යන්නේ. එහෙම අවස්ථාවක් තිබ්බොත් එදාට ඔයාලට රෙකෝඩින් එක දෙනවා. හරි. ඔන්න සාරාංශයක් ලියද්දී සැලකිලිමත් විය යුතු කරුණු පුතේ. වචන ගාන තුනෙන් එකක් ලෙස ලියන්න ඕනේ. තනි ඡේදයකින් තමයි ඔයාගේ සාරාංශය ලියන්නේ. උපමා රූපක අනවශ්‍ය වර්ණනා තියෙනවා නම් අයින් කරන්න ඕනේ. සාරාංශකරණයේ අවසානයේ පුතේ ඔයා ලියන වචන ගාන එහෙම නැත්නම් වචන ප්‍රමාණය සඳහන් කළ යුතුයි. ඕක දැන් ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා. දැන් පැටියෝ අපි කරන්න යන්නේ චුට්ටන් චුට්ටි වැඩක්. ලියන්න අභ්‍යාසයක. අභ්‍යාසයක වලට පන්ති ඇතුළේම හැමදේම උඩු කරන එක තමයි මේ පන්ති සුසක්. අභ්‍යාසයක. ඔන්න බලන්න අපි අභ්‍යාසයක කරනවා. ගන්න දුවලා ගිහින් පොලයක් අරන් ඉන්න. යාළුවන්ට ලින්ක් එක ෂෙයා කරලා ගන්න. දුවලා ගිහින් ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ chat එකට දාන්න පුළුවන් ඔයාලට. හරි ලින්ක් එක ෂෙයා කරලා ගන්න. හරි පැටියෝ ඔන්න ලියන්න අභ්‍යාසයක තේරෙනවද? අභ්‍යාසයක ඔන්න අභ්‍යාසයකින් මෙන්න මෙහෙම ඡේදයක් දීලා තියනවා ලියන්න. උතුර නැගෙන හිර දකුණ බටහිර ජන මේ නැත පුතේ ඔඩියක් ගන්න ගන්නවා.
උතුර නැගෙනහිර උතුර නැගෙනහිර උතුර නැගෙනහිර දකුණ බටහිර දකුණ බටහිර යන ඒ පෙන්නතුන අමන් ලියපන් උතුර නැගෙනහිර දකුණ බටහිර යන ආඩම් යාට ගමු පැතිවලින් හෝගා මහා සුළඟක් තමා ආවේය උතුර නැගෙනහිර දකුණ බටහිර යන පැතිවලින් හෝගා මහා සුළඟක් තමා ආවේය නිල් පාට ආකාශය ලියන්න පුතේ නිල් පාට ආකාශය ඉදුණු දන් ගෙඩියක් මෙන් කළු පාට විය එහෙනම් නේද මං කියන දේ කළු පාට විය වැහි පොද ටිකෙන් ටික ඇද හැලෙන්නට විය වැහි පොද ටිකෙන් ටික ඇද හැලෙන්නට විය එවිට අප්පා දෙපා සිව්පා බහුපා යන සියලු සතුන් දිව ගියේය ඔන්න පැටියෝ අපි ලිව්වා පොඩි ඡේදයක් හරි පොඩි ඡේද කෑල්ලක් ලිව්වා දැන් අපිට දුන්නොත් මේක සාරාංශකරණයක් කරන්න කියලා මම කිව්වා පුතේ මුලින්ම මොකක්ද වචන ගාන තුනෙන් එකක් විදියට ලියන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලගේ පේපරේ කියලා තියෙනවා නම් යම්කිසි වචන ප්‍රමාණයක් ඊට අදාළව ඔයාලා වචන ගාන වෙනස් කරගෙන යන්න ඕනේ. අනිත් වැදගත්ම කාරණාව තමයි පුතේ සාරාංශයක් කරද්දී පරිච්ඡේදකින් ලියන්න ඕනේ කියලා මම කිව්වා. අනිත් එක උපමා රූපක අනවශ්‍ය වර්ණනා තියෙන කොටස් ඉවත් කළ යුතුයි. ඒව වැඩක් නෑ අපිට. අපිට ඕනේ මේකේ හරය සරල අදහස බලන්නකෝ. දැන් මේ උතුර නැගෙනහිර දකුණ බටහිර ගගා තමා දදා වචන කීයක් තියනවද? මේ එකක්වත් අපිට වැඩක් නෑ. ඔයාලා සාරාංශයක් කරද්දී මේ විදිහට තමා දදා තිබ්බොත් වැඩක් නෑ පුතේ. අයින් කරන්න මේ උතුරු නැගෙනහිර දකුණු බටහිර කියලා වැඩක් නැහැ. අපිට මේකට තනි වචනයක් ලියුවේ. කියන්නේ පැති වලින්. හෝගා කියන එක වැඩක් මෙතෙන්ට. මහ සුලඟක් හමාවක් කියන එකට හෝගා කියන එක ඕනේ නැහැ අපිට. මේ මහා කියන විශේෂණ කැලල ඕනේ නැහැ. සුලඟක් ආපු විදිය වැඩක් නැහැ අපිට. හුලඟක් ආවේ. මොකද අපි සාරාංශයක් ලියන්නේ. ඊට පස්සේ මේ නිල් පාට ඕනේ අහස ගැන කියන්න අහසම තමයි නිල් වෙන්න ඕනේ අය. විදුණු දංගෙඩියක් මේ උපමා අයින් කරන්න. කළු පාට වියාවුලක් නැහැ කළු විය. නැත්තම් පාට ඕනෙත් නැහැ හරියට. වැහි පොද ටිකෙන් ටික ඕනේ නැහැ පුතේ. වැහි පොද ඇද හැලෙන්නට විය. එවිට මේ අයත්කම අපා දෙපා සිව්පා බහුපා ඕනේ නැහැ පැටියෝ. එතකොට සාරාංශ කරන එකදී පුතේ මෙන්න මේ වාගේ තියෙන අනවශ්‍ය වර්ණනා ඉවත් කළ යුතුයි. අපි හිතමු මේක අපිට දුන්න වචන 11ක් 15ක් අතර ලියන්න කියලා. 11ක් 15ක් අතර ලියන්න කියලා. කොහොමද අපි ලියන්නේ? අපිට ලිව්ව හැකි පුතා
උතුර නැගෙනහිර දකුණ බටහිර කියන ඔක්කොම තනි වචනයකින් නේද? මොකද්ද තනි වචනේ? නැත්නම් වචන දෙකකින්. සිව් දෙසින් වචන දෙකයි. මුලගක් නේ ආවේ නේද? මේ හෝ ගාව ඕනේ. සුළඟක් ආවේය. සිව් දෙසින් සුළඟක් ආවේය. ඔන්න සිව් දෙසින් සුළඟක් ඇවිල්ලා. නේද? අහස කළු වුණා ඕනේ. වැස්ස වැටෙනවත් එක්කම සත්තු ගිහිල්ලා පුතේ. සිව් දෙසින් සුළඟක් ආවේය. වැස්සත් සමග සියලු සතුන් අපා දෙපා සිව්පා ඕනේ නෑ පැටි ඔය ඔක්කොම එකමයි සත්තුමයි කකුල් ගාන විතරයි වෙනස් කකුල් වෙනස් වුණාට සතාම තමයි හරිද කකුල් දෙකේ සතෙක් වුණා හතරේ සතෙක් වුණා සතා හරිද අය ඕනේ කකුල් කීයද නේද ඒවා වැඩක් නෑ සතාව තමයි සියලු සතුන් දිව ගියේය බලන්න පැටිය වචන කීයද දැන් 1 2 3 4 5 6 7 8 9 10යි 10යි ඔන්න හරියටම 10ක් ආවා හැබැයි අපේ පොයින්ට් එක ටාගට් එක 11ක් 15ක් ඔයා දවසට සාරාංශ කරද්දී වචන 55ක් 65ක් අතර කියලා තියෙද්දී ඔයාට ආයේ වචන 54ක් නම් පුතේ ඔයාගේ ලකුණු අඩු වෙනවා මෙතන 11ක් 15ක් අතර කියලා තියෙද්දී අපිට ආවේ 10ක් මේ විදිහට සාරාංශය ලියලා ඔයා ගෙදර ආවොත් ඔයාගේ ලකුණු එහෙම්ම අඩු වෙලා තියෙයි 11 නම් 11 වෙනස් වෙන්න බෑ 11ත් 15ත් අතර 11 වුණාට කමකුත් නැහැ 15 වුණාට කමකුත් නැහැ 11යි 15යි අතර ගාණක් වුණත් පැටියෝ කමක් නැහැ හැබැයි 11ට වඩා අඩු කරන්නත් බෑ 15ට වඩා වැඩි කරන්නත් ඔන්න ඕක මතක තියාගන්න දැන් වචන අඩු වුණොත් අපිට ලේසියිනේ සාමාන්‍යයෙන් අමාරු මොකද්ද වැඩි වචන අඩු කරගන්න එකනේ අමාරු. අඩු දේවල් වැඩි කරගන්න ලේසියිනේ අපිට. නේද? ලෙඩක් අඩු කරගන්න අමාරුයි ලෙඩක් වැඩි කරගන්න ලේසියි. මේ දක්ෂතාවය අඩු කරගන්න මොකද්ද? මේක වැරදුනාද? අඩු කරගන්න ලේසි වැඩි කරගන්න අමාරුයි නන්නේ. හැබැයි වචන අඩු කරන්න අමාරුයි වැඩි කරන්න ලේසි අපිට වැඩි කිරිල්ලක් තියෙන්නේ. සිව් දෙසින් සුළඟක් ආවේය මේකට පුතේ හමා කියන වචන දැම්මනම් හරි ඔන්න 11යි සිව් දෙසින් සුළඟක් හමාවේ වැස්සත් සමග සියලු සතුන් මේ සියලු සතුන් දිව ගියේ ඔච්චරයි සිව් දෙසින් සුළඟක් හමාවේ වැස්සත් සමග සියලු සතුන් දිව ගියේ ඔන්න අපේ සාරාංශය මේ වාගේ පැටිය මේ ඕන් නැති අමතර දේවල් අයින් කරන්න නේද ඕන් නැති දේවල් ඕනේ නැහැ. ඔයාලට මේකේ මූලික හරය කියන්න තියෙන ඔන්න අපි හරය එළියට ගත්තා. එහෙනම් පුතේ සාරාංශ කරන එකදී ඔබ සාරාංශය කරලා අවසානයේ වචන ගණනක් ලියන්න ඕනේ. වචන ගණන 11යි නම් 11. තේරුණාද? මෙන්න මේවා ඡේදයක් තිබ්බොත් අනවශ්‍ය වන ක්‍රමාපදාතිය වයින් කරලා විශේෂණ පද අයින් කරලා උපමා රූපක අයින් කරලා ඔයාගේ වචනත් තරම් තමයි සාරාංශකරණයක් කරන්න ඕනේ. එහෙනම් මම කලින් කිව්වා සාරාංශකරණ එකදී සැලකිලිමත් විය යුතු කරුණු ටික වචන ගණන ඔයාලට දීලා තියෙන ගානට ලියන්න. අනිත් එක පුතේ ඔයාගේ අදහස් ලියන්න. අනිත් එක ඡේද කීයක් තිබ්බත් එක ඡේදෙ ලියන්නද අනිත් එක කිව්වා පුතා උපමා රූපක අනවශ්‍ය වර්ණනා තිබ්බොත් ඒක අයින් කරන්න අවසානයේම කිව්වා වචනට කියන්න සාරාංශකරණයක් කරන විදිය දැන් තේරුණාද කියලා chat එකට දාන්න හැමෝම බලන්න chat එකට දාන්න හැමෝම දාන්න මට තනියෙන් දැම්මත් කමක් නැහැ. කොහොම හරි දාන්න. ප්‍රශ්න තියෙනවා නම් හැමෝටම පේන්න අහන්න. යකමුන්ගේ සද්දයක්වත් නැහැනේ. අහන්න ප්‍රශ්න තියනවාද ප්‍රශ්න? ඔව් එකක් තියෙනවා. අහන්න පුතේ මොකක්ද? ප්‍රශ්න තියෙනවා තේරුණා කියලාද කියන්නේ?
තේරුණා නම් තේරුණා කියන්න ප්‍රශ්න තියෙනවා නම් තියෙනවා කියන්න. ආන්න පැටියෝ. තේරුණා. හරි පුතේ. එහෙනම් මම හිතනවා සාරාංශකරණය ඔයාලට තේරෙන්න ඇති කියලා. සාරාංශකරණයක් කරද්දී මම සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කාරණා කීපය. ඒ වගේම සාරාංශකරණයක් කරද්දී මේ ඉවත් කරන්න ඕනේ අනවශ්‍ය කොටස් ටිකක් මම මගේ පුතාලට කියලා දුන්නා. හරි. එහෙනම් පැටිය මම මේක මකනවා. නැකුවා. දැන් අපි යන්නේ අලුත් තැනකට. හරි. ඔයා පොතක දාගන්න පුතේ ඔයාලට නිබන්ධන වලින් මෙව මම කරනවා. නිබන්ධන වල ඔයාලට සාරාංශ ඕන තරම් තියෙනවා. ඒ නිබන්ධන ගෙදරටම එවනවා. දැන් ඔයාලට විභාගයට එන ප්‍රස්තාව පිළිතුරු 2D එව්වක් තියෙනවා මම ගාව. හරි. එතකොට අපි ලස්සනට අපේ වැඩේ කරයි යමු. ලස්සනට අපේ රිවිෂන් ක්ලාස් එක කරයි යමු. අපේ රිවිෂන් ක්ලාස් එක මට මතක විදිහට පැටියෝ හෙට තියෙන්නේ මම ඔයාලට අද ගෲප් එකට දාන්න ක්ලාස් ඉවරම ගමන් හෙට 9:11 වගේ මට මතක විදිහට ඔයාලගේ අයියලා අක්කලා කරනවාම එනම් පුතේ ගන්න මාතෘකාව අපේ රචනා ලිවීම. හැටිය රචනාව තමයි ඔයාලට වැඩිපුරම ලකුණු වෙන ප්‍රශ්නේ. රචනාවට තමයි වැඩියෙන්ම ලකුණු වෙන්නේ. සරලව කියනවා නම් ඔය රචනාවක් ලියද්දී ලකුණු 25ක් නිකන් හිටපු පළියටවත් නේද කොල්ල පුරෝක් පළියටවත් දෙන්නේ අපේ සමහර ඩයල් ඉන්නවානේ රචනාව ලියලා පණ දාගෙන වචන ගණන් කරලා මගේ වචන 500යි මම වචන 600යි කියලා ලියලා නේද යාළුවන්ටත් මම වචන 500ක් ලියුවා මම 600ක් ලියුවා හරි එතකොට අර 250ක් විතර ලියන්න තිබ්බේ 250ක් ලියපු එක එන්නවා උල්ටින් වගේ අවුන් 500ක් ලියලා 250ක් ඇති වෙයිද දන්නේ නේද 500ක් ලියපු ළමයිනුත් ඉන්නෝනේ අපේ පන්තියේ එමු කියලා 500ක් ලියපකට කරගෙනවා පුතේ ඇයි මම එහෙම කියන්නේ රචනාවක් ලියද්දී සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු ටිකක් කියලා එකක් තමයි පුතේ පළවෙනිම දේ ඔයාලා රචනාවක් ලියද්දී මාතෘකාවක් හරියට හදාගන්න ඕනේ හරියට මාතෘකාව හදාගන්න ඕනේ තේරුණාද දැන් සාමාන්‍යයෙන් A level paper එක නම් පැටියෝ මාතෘකාව දෙනවා. තේරුණාද? මාතෘකාව දෙනවා. හැබැයි O level අය ලොකුයිනේ A level අයට වඩා නේ ඔයාලා ලොකුයිනේ ලොකු වැඩනේ කරන්නේ. හින්දා රචෙන් තීරණය කරලා ඔයාලට මාතෘකාවක් දෙන්නේ නැහැ පුතේ. ඔයාලා මාතෘකාව හදාගන්න. තේරුණාද? මල් ලප්පුඩියක් ගන්න එකක් තමයි වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට හම්බෙන පළවෙනි දේ තමයි ප්‍රශ්නේ තමයි මාතෘකාවක් නිර්මාණය කරගත යුතුයි. ඕක තමයි පැටිය මුල්ම එක ඔයාලා හරියට මාතෘකාවක් හදාගන්න. තේරුණාද? මාතෘකාවක් හදාගන්න. ඔන්න ඔයාලා මුණ දෙන පළවෙනි ප්‍රශ්න. එතනින් එහා තියෙන හැම ප්‍රශ්නයක්ම පුතේ ඔයාලා කරන වැරදි. ඒවට අපි කියනවා ශිල්පීය දක්ෂතා කියලා. ශිල්පීය දක්ෂතා කීපයක්ම තියෙනවා පුතා. ශිල්පීය දක්ෂතා කියනවා වට. එතනින් එහාට ශිල්පීය දක්ෂතා. මේ ශිල්පීය දක්ෂතාවලට අයත් වෙනවා පුතේ. ඔයාලා ලකුණු අඩු කරගන්න තැන්. ඔයාලා මේ හදාගත්තු මාතෘකාව තියෙන්නේ ඔය මාතෘකාව පුතා ඔයා ලියද්දී රූල මැදින් ලියලා ඉරි දෙකක් ගහන්න ඕනේ. අපේ ළමයි නොකරනම දෙයක්. මෙතන නම් රූල මැදින් මාතෘකාව ලියලා බබාවා ඉරි දෙකක් ගහන්න ඕනේ.
තේරුණාද? නැත්තම් ලකුණු කපනවා. ඔයාලට හිතුණු තැන මාතෘකා ලියන්න බෑ. මාතෘකාව රූල මැදින් ඉස් දෙකක් ගහන්න ඕනේ. එකක් ශිල්පීය දක්ෂතාවයක්. අනිත් එක පුතේ අක්ෂර වින්‍යාසය හරියට ලියන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් අකුරු වරදින්නේ පැටියෝ ලියද්දින්නේ කතා කරද්දී වරදිනවද? මම වණේට යමි කිව්වොත් ඔයාලා හිතනවාද නිකන් මං තුවාලෙට යනවා වගේ එකක්? නෑනේ ඔයාලා දන්නවනේ මං කැලේට යන්නේ කියලා. දැන් මේව දුන්නා. ලියද්දී අපි මේව ලියුවොත් මම වණේට යමි. මම වණේට යමි. තව එකක් ලියනවා. මම වණයට යමි. එකෙක් යනවා කැලේට අනිත් එකා යනවා තුවාලෙට. මේ බලන්න නයන්නත් එක්ක වෙනස් වෙනවා. අක්ෂර වින්‍යාසයේ වරදින් පුතේ අර්ථය ගොඩක් වෙනස් වෙනවා. තේරුණාද එහෙනම්? අක්ෂර වින්‍යාසය හරියට තියෙන්න ඕනේ. ඒක තමයි දෙවෙනි කාරණාව. අන්න ඒ නිසා තමයි පැටියෝ මම ඔයාලට ඉස්සරලා කිව්වේ වචන ගාන 250යි නම් ඔයා 250ක් ලියන්න. උපරිම වුණොත් ඊට වඩා 50ක් වැඩියෙන් ලියන්න. හැබැයි 500 600 ලියන්න යන්න එපා. එයි ඔයා වරද්දන ප්‍රමාණය වැඩි වෙනවා. ඔයාම මයික් එකයි වීඩියෝ එකයි ඕෆ් කරන් ඉන්නකම් මහා බුද්ධිමත් වාගේ මට තේරෙන්නේ. හැබැයි ඔතන ඉන්න ඔය සමස්ත සියලු සමූහයා මයික් එකයි වීඩියෝ එකයි ඔන් කරොත් ඔයාලගේ බොන්ක මෙතන ඉඳන් ප්‍රදර්ශනය වෙනවද නැද්ද? ප්‍රදර්ශනය වෙනවා. ඒ බොන්කම ප්‍රදර්ශනය නොවෙන්න තමයි මම ওই මයික් එකයි වීඩියෝ එකයි ඔන් කරන්න බැරි වෙන දාලා තියෙන්නේ. නැත්තම් බලන්නයිනේ කට්ටිය අම්මේ පොල් ගාන්න උදේ බස් කන ගමන් බලන්න ටීවී එක නෙමෙයි මේ පන්තිය එහෙම කීයක ඇහෙනවා සද්දනේ නංගි ඇවිත් එදෙනවා අර ඇවිත් එදෙනවානේ පන්ති ඉවරද බලනවා කෑ ගහනවා නැත්තම් බලන්න එන්නේ එක විප්ලවය මෙතන අනිත් පැත්තෙන් නම් ඕන් කරමු වීඩියෝ එක ශිල්පීය දක්ෂතා තේරුණාද අනිත් ශිල්පීය දක්ෂතාවය තමයි පුතේ ඔයාලා රචනාලියදී ඡේද බෙදනවා නේද ඔය ඡේද බෙදද්දී පැටියෝ ඔය ඡේද බෙදද්දී කොහොම රෝල් තියනවා නම් ඡේද එක කෙලින් තියෙන්න ඕනේ එක කෙලින් මෙතනින් මුල් ඡේදේ පළවෙනි ඡේදේ පටන් ගත්තොත් කොහොම ගිහින් මෙතෙන්ට ඇවිත් කොතනින් ඉවර කරා දෙවෙනි ඡේදෙදී මේ කෙලින් තියෙන්න ඕනේ එහෙම කියලා අඩි රෝලක් අරන් ගිහින් මැනලා තියන්න ඕනේ නැහැ ඇස් මට්ටම කියලා එකක් තියෙනවනේ අන්නේ ඇස් මට්ටම ගන්න හරි ඡේද හරි කෙලින් තියෙන්න ඕනේ ඔන්නෝවා තමයි ශිල්පීය දක්ෂතා මොකද්ද මම කියපු ශිල්පීය දක්ෂතා ටික එකක් පැටිය මාතෘකාව ගැන කිව්වා ඡේද බෙදීම අනිත් එක අක්ෂර වින්‍යාසය ඔන්න ශිල්පීය දක්ෂතා ටික හරි ඔන්න ඔය ශිල්පීය දක්ෂතා ටික පවත්වලා ගියේ නැත්තම් ලකුණු වලින් ඊට පස්සේ මට chat එකට දාන්න පුතේ රචනාවක් ලියදී ඡේද කීයකින් ලියන්න ඕනද කියලා හැමෝම chat එකට දාන්න බලන්න රචනාවක් ඡේද කීයකින් සාමාන්‍යයෙන් අල් ලියන්නේ බලන්න chat එකට දාන්න රචනාවක් ඡේද කීයකින්ද ලියන්නේ දාන්න ඉක්මනට හැමෝම දාන්න 3යි අනිත් අයත් දාන්න කට්ටියක් ලිය දානවා 3ෙන් හැමෝම දාන්න පුතේ බයින්නේ ප්‍රයිවට් දාන්න එපා බා හැමෝටම පේන්න දාපන් රචනාවක් ඡේද කීයෙන්ද ලියන්නේ මගේ පුතාලා හැමෝම දාන්න හතෙන් අටෙන් දාන්නේ උනුත් ඉන්නවනේ හරි පුතේ රචනාවක් ලියද්දී පුතේ ඡේද 3යි නෙමෙයි ඒ ඡේද 3ක් ලියන්නේ පැටියෝ 9 වසරේ චූටි බබාලා අර ලොකුයි හරිද ඡේද ගණන සැලකිලිමත් වෙන්න ඕනේ කාරණාව ඡේද ගණන රචනාවක් ලියද්දී පුතේ ඡේද 5යි ඡේද කීයද 5ක් තියෙන්න ඕනේ ඡේද මුල්ම ඡේදේ තමයි හැඳින්වීම ඒ අදාළ මාතෘකාව හඳුන්වනවා අපි හිතමු ජලය
අපි ළමේ ලොකු දෙන ලේසිම ලක්ෂණ මාතෘකාව ජලය කියන්න ඕනේ. පෘථුවිය මත 79% ජලයෙන් නැසී පවතී. එම නිසා පෘථුවිය නිල්ග්‍රහය වශයෙන් හඳුන්වයි. නේද? ජලය පෘථුවිය මත පිට ඝන ද්‍රව වායු වශයෙන් පවතිනවා ජලය ගැන. ඊට පස්සේ පුතේ දෙවනි ඡේදයේ ප්‍රයෝජන ලියන්න ඕනේ. ප්‍රයෝජන පළවෙනි ඡේදයේ හැදින්වීම, දෙවෙනි ඡේදේ පැටිය ප්‍රයෝජන, තුන්වෙනි ඡේදෙට ගිහිල්ලා යහපත් හා අයහපත් බලපෑම් ලිවිය යුතුයි. යහපත් අයහපත් බලපෑම් ලියන්නේ තුන්වෙනි. හතරවෙනි ඡේදෙට ගිහින් පුතේ එනවනේ හතරවෙනි ඡේදෙට ගිහින් අයහපත් බලපෑම් අවම කිරීමට ක්‍රියාමාර්ග ලියන්න ඕනේ. අයහපත් බලපෑම් අවම කිරීමට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග. අවසාන ඡේදෙ පුතේ යෝජනා ලියන්න ඕනේ. යෝජනා අවසාන ඡේදේ යෝජනා ලියන්න ඕනේ. එහෙම නැත්නම් අවසානයේ ලස්සන අවසානයක් දෙන්න ඕනේ. ඔන්න රචනාවක ඡේද 5 ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා නම් අංක 1ට හැඳින්වීම ඔයාලට ලැබෙන මාතෘකාව ගැන පුතේ හඳුන්වන්න ඕනේ, හැඳින්වීමක් කරන්න ඕනේ. දෙවෙනියට ප්‍රයෝජන ලියන්න ඕනේ. ඔය ප්‍රයෝජන ගැන කියද්දී ඔයාලට ප්‍රශ්නයක් මතුවෙන්න ඕනේ. මේ ලෝකේ තියෙන හැම මාතෘකාවටම ප්‍රයෝජන තියනවාද කියන්නේ? වර්තමානයේ මාර්ග රියානතුරු වැඩි. ඒ වැඩි කියලා ඒවගේ ප්‍රයෝජන තියනවාද? මාර්ග රියානතුරුේ රචනාවක් ලියනවත් ප්‍රයෝජන නැහැ පුතා. ප්‍රයෝජන නැති මාතෘකාවක් නම් ඇවිත් තියෙන්නේ. ඔයා ප්‍රයෝජන ලියන්නේ සාධක ප්‍රයෝජන තියෙන එකක් නම් ප්‍රයෝජන ලියනවා. ප්‍රයෝජන නැත්නම් විතරක් සාධක ලියනවා. මොනවා සාධක? මාර්ග රියානතුරු නම් මාර්ග රියානතුරු ඇතිවීමට බලපාන සාධක. තේරුණාද? මාර්ග රියානතුරු නම් මාර්ග රියානතුරු ඇතිවීමට මොනවාද බලපාලා තියෙන සාධක? හරි. අලිමිනිස් ගැටුම නම් අලිමිනිස් ගැටුම ඇති වෙන්න මොනවාද බලපාලා තියෙන සාධක? එතකොට ප්‍රයෝජන ලියන්න ඕනේ. ප්‍රයෝජන නැත්තම් සාධක ලියන්න ඕනේ. ඊට පස්සේ පුතේ යහපත් හා යහපත් බලපෑම් ලියන්න තියෙනවා. සමහර මාතෘකාවල යහපත් බලපෑම් නැහැ. මාර්ග රියානතුරු වල යහපත් බලපෑම් නැහැ. හැබැයි මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක යහපත් පැතිකඩක් තියෙනවා. එහෙනම් ඔයාට ලැබෙන ඕනෑම රචනාවකට අයහපත් බලපෑම් වෙනවා කියන කරුණු සාධකයේ පොදු. අයහපත් බලපෑම් තියෙනවාමයි. මොන රචනාවක් ඒ රචනාවට අයහපත් බලපෑම් තියෙනවා. ඊට පස්සේ ඔයාලට ඒකට තුන්වෙනි ඡේදයක් නැතුව යන්නේ නැහැ. මොකද යහපත් හරි අයහපත් හරි බලපෑම් තියෙනවා. මම කිව්වා මේ ලෝකේ තියෙන ඕනෑම මාතෘකාවකට අයහපත් බලපෑම් තියෙනවා කියලා. හතරවෙනි ඡේදයෙන් පුතේ අයහපත් බලපෑම් අඩු කරන්න මොනවාද කරන්න පුළුවන් කියලා තමයි ලියන්න ඕනේ. අර ලියපු අයහපත් බලපෑම් ටික අඩු කරන්න මාර්ග රියානතුරු අඩු කරන්න මොනවාද කරන්න පුළුවන්? හරි මාර්ග නීති රීති ක්‍රියාත්මක කරන්න ඕනේ නේද? යටිතල පහසුකම් මාවත් දියුණු කරන්න ඕනේ, ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ, වාහන අලුත් පැඩියා කරන්න ඕනේ. ඔන්න ඔය වාගේ වගේ අපිට මාර්ග රියානතුරු අවම කරගන්න පුළුවන්. හතරවෙනි ඡේදය. අවසාන ඡේදය හොඳට තේරුම් ගන්න දාන්න ඕනේ. ඔයා මෙන්න මේ අයහපත් බලපෑම් අඩු කරන්න යෝජනාවන් ගෙනාව නේද? අයහපත් බලපෑම් අඩු කරන්න පුළුවන් දේවල් ඉව නේද? අන්න ඒ දේවල්ම ප්‍රමාණාත්මක නැහැ කියලා පෙන්නන්න ඕනේ. ඒව ප්‍රමාණාත්මක නැහැ. තව ඔයාගේ යෝජනාවක් දාන්න. අයිපාර යෝජනා ඡේදය ලියද්දී ඔයා අර අයහපත් බලපෑම් අඩු කරන්න පුළුවන් දේවල් ටිකක් අපි කිව්වේ. ඒ දේවල් මදි. උදාහරණයක්
අයහපත් බලපෑම් අඩු කරන්න මම ක්‍රියාමාර්ගයක් නීති රීති ක්‍රියාත්මක කිරීම. ඔයා යෝජනා කරන්න. පවත්නා නීති රීති ප්‍රමාණවත් නැත. නව නීති රීති පැනවිය යුතුයි. වගේ යෝජනාව. වරදකරුවන්ට දඬුවම් ලබා දිය යුතුයි. නීති රීති කඩ කරන්නන්ට එරෙහිව දඩ මුදල් නිකුත් කළ යුතුයි. නේද? ප්‍රාජ්‍යයක වශයෙන් නව ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යෝජනා විය යුතුයි. ඔන්න ඔය වාගේ ඔයා යෝජනා ගේන්න. නේද? පාසල් මට්ටමේ ඉඳන් මාර්ග නීති රීති පිළිබඳව ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කරන්න ඕනේ. ඔය යෝජනා ගේන්න. මාර්ග රියනතුරු වලින් වෙන හානි ගැන ප්‍රජාව දැනුවත් කරන්න ඕනේ ප්‍රාදේශීය මට්ටමේ. ඔන්න ඔයා යෝජනා ගේනවා. එතකොට පැටියෝ ආය රචනාවක් ලියද්දී ඡේද 5යි. පළවෙනි ඡේදේ හැඳින්වීම, දෙවෙනි ඡේදේ ප්‍රයෝජන තිබ්බ නැත්නම් සාධක, තුන්වෙනි ඡේදේ යහපත් හා අයහපත් බලපෑම්, හතරවෙනි ඡේදේ අයහපත් බලපෑම් අවබෝධ කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග කරන්න පුළුවන් දේවල්, පස්වෙනි ඡේදේ යෝජනා. ඔයා සාමාන්‍යයෙන් මේ එක ඡේදයකට වචන 50කට වඩා දාන්න 50 60ක් අතර සංඛ්‍යාවක් දාන්න